හෙලෝ යාළුවනේ. ඉතින් ඔන්න අද ඇවිල්ලා අද දිනේ කීයද? 31. අද 31 වෙනිදා ඊයේ තමයි වෙසක් පොය. ඉතින් මෙයා ඊයේ නම් දන්සල් වලට එක්ක යන්න බැරි වුණා. ඉතින් අද මාර ගොඩක් වදින. අද වද දෙනවා මේ දන්සලකට එක්ක යන්න කියලා. ඉතින් දන්සලක් හම්බෙයිද නැද්ද දන්නේ නැහැ. ඉතින් අපි පොඩ්ඩක් යනවා පොඩි වටයක් දාන්න. වඩා අද දන්සල් අඩු වෙති. අනිත් එක තමයි අපේ ගෙවල් කිට්ටුව පන්සලේ තියෙනවා වෙසක් කලාපය. ඉතින් වෙසක් කූඩුත් තියෙනවා. ඒක බලන්න නම් අනිවාර්යයෙන් යනවා. ඉතින් දැන් රවුමක් දාගෙන 7ට විතර වෙසක් කලාපෙත් බලාගෙන එහෙමම ගෙදර එන්න තමයි කල්පනාව. ඉතින් එන රැඳී ඉඳලා අපිත් එක බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොකද තාම පටන් ගන්න නැහැ. පොලිම නම් තියෙනවා. ඔබ දන්සල පටන් ගන්න නැහැ නේ. පොලිම විතරයි තිබ්බේ. ඔව් පොලිම විතරයි මේ පොලිම විතරයි තාම පටන් ගන්න නැහැ. මොකද දන්සල කියලාවත් දන්නේ නැහැ. හායි යාළුවනේ. ඔන්න ඉතින් අපි ආවා ගාල්ලේ වෙසක් කලාපයට. ඉතින් ගාල්ලේ පොලිසිය පැත්තෙන් ඉඳන් ගාලු කොටුව ඇතුළට යන පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන්. වෙසක් කූඩු ප්‍රදර්ශනයක් තියලා තියෙනවා. ඉතින් ඒක බලන්න තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඔයාලටත් පෙන්නන්න. ලස්සන වෙසක් කූඩු කිහිපයක් තියෙනවා. ඉතින් තව චුට්ට වෙලාවකින් ඒව ඕපන් කරනවා. එතකොට අපි ඔයාලටත් පෙන්නන්න ඒ වෙසක් කූඩු වල ලස්සන. ඉතින් එහෙනම් දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. ඒක මාර ලස්සනයි. යාළුවනේ මේ තමයි අපේ ගමේ පොලිසියෙන් හදපු වෙසක් කූඩුව. රත්ගම. හායි. යාළුවනේ මේ විදිහට තමයි වෙසක් කූඩු තිබ්බේ. ඉතින් තව තොරණක් තියෙනවා එහා පැත්තේ මේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා මේ ඒකට යන්න පුළුවන් ඒත් දන්නේ අපිට මේ සායන ට්‍රැෆික් එකක් තියෙනවා. අනිත් එක තාම ලයිට් දාලා නැහැ ඒකේ. ඉතින් පුළුවන් වුණොත් ඔයාලට වීඩියෝ එකක් දාන්නම් ඒ ගැන. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයි තම්බෙමු.